සුබ දවසක් වේවා ඔබ සියලුම දෙනාට. අද අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ආවේදන ශේෂ්ත්‍රය පිළිබඳවයි. ඉගෙනීමකදී චර්යා වෙනසක් සිදුවන්නේ කුමන අංශවලද යන කාරණය පිළිබඳව අවධානය යොමු කිරීමේදී එය බෙන්ජමින් එස් බ්ලූම්ට අනුව ප්‍රජානන ආවේදන සහ මනෝචාලක වශයෙන් ප්‍රධාන ශේෂ්ත්‍ර 3ක් යටතේ සිදුවන බව කරුණු දක්වා ඇත. මෙහිදී අප සාකච්ඡා කරනුයේ ආවේදන ශේෂ්ත්‍රය සම්බන්ධවයි. මෙම ආවේදන ශේෂ්ත්‍රය නැවතත් උපමට්ටම් 5කට වර්ග කිරීමට ඩී.ආර්. ක්‍රැත්වෝල් විසින් සිදුකර ඇත. එනම් 1 ග්‍රහණය, 2 ප්‍රතිචාරය, 3 අගය කිරීම, 4 සංවිධානය, 5 අගය චරිතායනය යනාදී වශයෙනි. ග්‍රහණය කියලා කියන්නේ කිසියම් ප්‍රබෝධකයකට අවධානය යොමු කිරීමට පුද්ගලයා තුළ ඇතිවන කැමැත්ත. මෙසේ කිසියම් ද්‍රව්‍යයක්, සිද්ධියක්, අවස්ථාවක් ඉදිරිපත් වූ විට පුද්ගලයාට ඒ පිළිබඳව සම්ප්‍රජානනයක් ඇති වෙනවා. මෙවැනි ප්‍රබෝධක අතරින් යම් යම් මේවා ආවරණය කර ගැනීමටත් මෙතනදී සිදු වෙනවා. උදාහරණයක් අපි අරගෙන බලමු. 10 ශ්‍රේණියේ විද්‍යා විෂය යටතේ ශුද්‍ර ජීවීන්ගේ වැදගත්කම යන පාඩම් මාතෘකාවට අදාළව පන්ති කාමරයේදී ගුරුවරයා විසින් එම පාඩම සිදු කර අවසානයේදී ශිෂ්‍යයා එදිනෙදා ජීවිතයේ ශුද්‍ර ජීවීන් ආශ්‍රිත විවිධ යෙදීම් පිළිබඳව සොයා බැලීමට පෙළඹීම ග්‍රහණ මට්ටම කියලා අපි හඳුන්වනවා. ඒ අනුව යම් උත්තේජයකට හෝ සිද්ධියකට අවධානය යොමු කිරීමක් මෙහිදී සිදුව ඇත. මෙම ග්‍රහණය යන්නෙන් අර්ථවත් වන තවත් ආකාර කිහිපයක් තියෙනවා. සම්ප්‍රජානනය, එහෙමත් නැත්නම් දැනුවත්භාවය, ග්‍රහණයට ඇති කැමැත්ත, තෝරාගත් අවධානය. මෙන්න මේ ආකාරයෙන් ග්‍රහණය යන්න අපිට අර්ථ දැක්වීමේ හැකියාවක් තියෙනවා. 2 ප්‍රතිචාරය. ප්‍රතිචාරය කියලා කියන්නේ අවධානය යොමු කිරීමෙන් පමණක් සෑහීමටපත් නොවන අතර තෝරාගත් ප්‍රබෝධක සම්බන්ධයෙන් ක්‍රියාකාරී ලෙස සහභාගී වීමයි. කිසියම් ආකාරයකට ක්‍රියා කිරීම තුළින් ප්‍රතිචාර දැක්වීම මෙමගින් සිදු වෙනවා. ප්‍රබෝධකය සම්බන්ධයෙන් ප්‍රතිචාරයට එකඟතාවය, කැමැත්ත ඇති වී ක්‍රියා කරන අතර එමගින් ප්‍රීතියක්ද ලබනවා. උදාහරණයක් ගෙන බලමු. ශිෂ්‍යයා එදිනෙදා ජීවිතයේ යෙදීම් සඳහා ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය යොදාගත් අවස්ථා පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ අනුව ශිෂ්‍යයාගේ පාර්ශවයෙන් ප්‍රතික්‍රියාවක් හෙවත් සහභාගීත්වයක් මෙහිදී සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපි බලමු තව දුරටත් මේ ප්‍රතිචාරය යන්න අර්ථ දක්වා ඇති ආකාරය පිළිබඳව. ප්‍රතිචාරය ඇති එකඟතාවය, ප්‍රතිචාරයට ඇති කැමැත්ත සහ ප්‍රතිචාරයෙන් සතුටු වීම යනාදී අර්ථකථන මේ තුලින් අපිට නගා කර ගැනීමේ හැකියාවක් තියෙනවා. 3. අගය කිරීම. මෙහිදී අදාළ සිද්ධියට, අදහසට, විෂයකරණට හෝ චර්යාවට අගයක් ඇති බව පිළිගන්නවා. සමාජය විසින් ඒවාට පවරනු ලැබෙන අගයන්ද සැලකිල්ලට ගනිමින් කිසියම් ප්‍රබෝධකයක් කෙතරම් අගයකින් යුක්තද යන්න තීරණය කරනු ලබනවා. ඒවාට පවරනු ලබන අගයන් පුද්ගලයාගේ අභ්‍යන්තරීකරණය වීමෙන් අනතුරුව ඒ තමාගේ නිර්ණායකයක් ලෙස භාවිතා කරන්නට පෙළඹෙනවා. උදාහරණයක් විදිහට ශිෂ්‍යයා විසින් ප්‍රතිශක්තිකරණ එන්නත් ලෙස ශුද්‍ර ජීවීන් යොදාගත හැකිවීමේ වටිනාකම අගය කරනවා. මේ අනුව යම් සිද්ධියක හෝ විෂය කරුණක වටිනාකම දැකීම සිදු වෙලා තියෙනවා. මේ පිළිබඳව තවදුරටත් දීර්ඝව අර්ථකථනය කළහොත් අගය පැවරීම යනු අගයක් එසේත් නැතිනම් වටිනාකමක් ඇති බව පිළිගැනීම, අගයක් පැවරීමට ඇති කැමැත්ත හා අගය පැවරීම, එසේම කැපවීමේ යුතුව නිරත වීම යනාදී පෙන්වා දිය හැකියි. 4. සංවිධානය. පුද්ගලයා තුළ ඇතිවන විවිධ අගයන් ඒකාබද්ධ කිරීම මෙන් අදහස් කරනවා. විවිධ අගයන් පද්ධති ඒකාබද්ධ කිරීමේදී අභ්‍යන්තර ගැටලුකාරී තත්ත්ව විසඳා ගනිමින් විවිධ අගයන් සංසන්දනය කිරීම, අදාළ කිරීම හා බැහැර කිරීම යනාදිය සිදු කරනු ලබනවා. මෙසේ විවිධ අගය පද්ධති ඒකාබද්ධ කිරීම තුළින් පුද්ගලයා අභ්‍යන්තරික එකඟතාවයකුත් ස්ථාවර බවකුත්
තම චර්යාවට එකතු කරගනු ලබනවා. උදාහරණයක් ලෙස ශිෂ්‍යයා එදිනෙදා ජීවිතයේ යෙදීමේ ශුද්‍ර ජීවීන්ගෙන් සිදුවන අහිතකර ප්‍රතිඵල අවම වෙනසේ කටයුතු කිරීමට එකඟත්වයක් ප්‍රකාශ කරනවා. මේ සංවිධාන මට්ටමයි. ඒ අනුව එකිනෙකට වෙනස් වූ විවිධ අගයන් ගලපා එක්තැන් කර ගැළපෙන අගය පද්ධතියක් ගොඩනැංවීම සිදු කරනු ඇති. අවසන් අදියරය වන අගේ චරිතායනය හෙවත් ආත්මීකරණය. මෙම මට්ටමේදී දිගු කාලයක් තිස්සේ පුද්ගලයාගේ චර්යාව හැසිරවීමට ඉවහල් වූ අගය පද්ධතියක් දැකිය හැකිය. මෙම අගය පද්ධතිය හේතු කොටගෙන පුද්ගලයා තුළ ඊට අනුරූපීව ජීවන ශෛලියක්, ජීවන දර්ශනයක් ගොඩනගා ගනු ලබයි. එනිසා පුද්ගල චර්යාව සංගත වන අතර මේ කල් තියා නිගමනය කළ හැකි වෙතැයිද පැවසෙනවා. උදාහරණයක් ලෙස ශිෂ්‍යයා ශුද්‍ර ජීවීන් ආශ්‍රිත සියලු කටයුතුවලදී හොඳ වැඩපුරුදු අනුගමනය කිරීම ජීවිතයේ යහපුරුද්දක් බවට පත් කර ගන්නවා. ඒ අනුව පුද්ගලයා යම් අගය පද්ධතියක් මගින් තම චර්යාව හදාරා දීර්ඝ කාලයකට පාලනය කර ගනිමින් ඊට අනුරූපීව ජීවන ශෛලිය සංවර්ධනය කර ගැනීම මෙහිදී සිදුවනු ඇත. ඒ අනුව රසවින්දනයක්, ඇලුම්, රුචිකම්, පෙළඹවීම ආදීෙහි වෙනසක්, නව ආකල්ප ඇතිවීමක් හා පවතින ආකල්ප වෙනස් වීමක් මෙම ආවේදන ක්ෂේත්‍රයේ සංවර්ධනය හරහා සිදුවනු ඇත. මෙම තිරයෙන් ඔබට දැක්වෙන්නේ අපි මේ සඳහා තොරතුරු ලබාගත් ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලියයි. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ඔබට ලබා ගැනීමට අධ්‍යාපනික පොතපත, සංගරා, ඒ වගේම අන්තර්ජාලය හරහා ඔබට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එසේනම් අලුත් දිනයකින් අලුත් මාතෘකාවක් නැවතත් ඔබ සමීපයට ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් මම නවතිනවා.